welcome back to my channel. අද ඇත්තටම සීගිරියට වහිනවා. වැස්සක් එක්ක තමයි එළියට වහින්නේ. Hi, කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අද මේ ඔයාලට ගෙනාවේ සීගිරියේ ගියපු ගමනක්. ඉතින් අපි උදේ පාන්දර 2ට විතර පටන් ගත්ත ගමන කුමාරී උදේ 7 වගේ වෙනකොට අපි සීගිරියට ගියා. කොහොමද ඉතින් අන්න ඉතින් අද අපි ආවා සීගිරිය බලන්න. ඉතින් ඇත්තටම අද මෙහෙට වහිනවා පොද. ඉතින් වෙදර ඉතින් අවුවනේ එහෙනට මේ අද ටිකක් වහිනවා. ඒ වුණාට ඒකත් ඉතින් වෙනම අත්දැකීමක්. හැබැයි කියන්න ඕන දේ තමයි ඇත්තට මේක තමයි මේ මං කලින් සීගිරිය බලන්න ඇවිල්ලා නැහැ. ඉතින් ගොඩක් ආසාවෙන් හිටියේ සීගිරිය බලන්න. ඔන්න දැන් මේ මෙච්චර කාලයකට පස්සේ අද තමයි ආවේ සීගිරිය බලන්න. සීගිරිය එන්ට්‍රන්ස් එකට යන පාරේ මේ පාරේ තමයි යන්නේ. ඉතින් දෙපැත්තෙම හරිම ලස්සන ගස් තියෙනවා. ඔයාලට පෙන්නනවද? ඉතින් මේ මට නම් ඉතින් ඇත්තටම මේක වෙනස්ම අත්දැකීමක්. අනිත් එක මම ඇත්තටම මේක ගොඩාක් බලන්න සීගිරිය යන්න ඕන කියලා ගොඩ කාලෙක ඉඳන් තමයි මම මේ ආසාවෙන් හිටියේ. ඉතින් ඔන්න අද තමයි ඉතින් මගේ ඒ තිබුණු ආසාව ඉෂ්ට වෙන්නේ. ඉතින් කොමාරි කොළඹ ඉඳන් පැය 4 වගේ එන්න පුළුවන්. ඉතින් මම ඉතින් අපි ඉතින් යමු ඉතින් මේ ලස්සනත් බලාගෙන. මෙතන තමයි එන්ට්‍රන්ස් එක. ඉතින් මේ ඔයාලට පේන්නේ දැන් සීගිරිය වටේට තියෙන දියාංගල. ඉතින් ඇත්තටම පොඩි දෙයක් මට දැනගන්න ඕන ඇයි මේ ගල් මෙහෙම කටයම අර කපලා තියෙන්නේ කියලා. පොඩි ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න ඇයි එහෙම ඔයාලා දන්නවනම්. දැන් මේ අපි යන්නේ බෝධිඝරයයි ස්තූපගයයි පිළිමගයයි බලන්න.
හැදිලා තියෙන්නේ. අර ටිකේ සෙවල නැහැ. ඒවර කටාරම් වගේ තියෙනවා. මෙතන නම් බලන්න. කටාරම් තියෙන එක තමයි. කොටලා ඔන්න ඉතින් දැන් අපි සීගිරිය ගල උඩට යන්න තමයි මේ හදන්නේ. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance. She hums a tune I've never heard in languages I can't speak. ඔය ඈතින් පේන්නේ පිදුරංගල. ඉතින් අපි පිදුරංගලත් යන්න තමයි හිටියේ. හැබැයි උනාට ඉතින් සීගිරියේ නැගලා බහිනකොට ඇත්තට මේ පිදුරංගල යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ ඉතින් ආවා. Still anchored by my fear, but time rolls on like open roads, and soon she won't be here. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't මේ ask තමයි සීගිරිය පහළ එන එන්ට්‍රන්ස් එකේ පාර ගල මුදුනට පේන විදිය. to walk beside your wandering. ප්‍රශ්න ගොඩක හරි ඉන්නේ. යමු යන්න දැන්. Maybe next year in my dream අපිට ඔය පැත්තේ යන්න පුළුවන්ද? I'll see you turn and I'll be brave. But what if courage comes too late? Oh, traveler, the world is your open gate, and I just stood afraid of fate. If I don't take that step, මේ ඉතින් දැන් අපි යන්නේ සීගිරි බිතු සිතුවම් බලන්න. ඉතින් සීගිරිය කිව්වොත් සීගිරිය අප්සරාවියන් නේද? ඉතින් ඇත්තට මේ ඇතුලේ චිත්‍ර අපිට ෆොටෝ වීඩියෝ කරන්න බෑ. ඉතින් යන මාර්ගය තමයි මේ විදිහට මේ තියෙන්නේ.
මෙතනට කියලා විදිය නම් මට මතක නැහැ කුමාරියේ වතුර රඳවන ටැංකියක් වගේ එකක් තමයි වතුර අරගෙන ඇවිල්ලා පහළට බස්සන විදියක් තමයි මෙතන මේ අපිට එතනදී දකින්න හම්බුනේ. මේකට කියනවා මේක සභාවක් කියලා තමයි කියන්නේ. Like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner මේක තමයි නයිපෙන ගුහාව. මේක විශාල ලොකු ගල් කුට්ටියක් කඩාම වැටිලා ඒක ස්වභාවික නයිපෙනයක් ආකාරයට නිර්මාණය වෙලා කියලා තමයි කියන්නේ. while I stay. ඉතින් එහෙමනම් මෙතන වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි අදට සමුගන්නවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මාත් එක්ක එකතු වෙලා මගේ වීඩියෝස් බලන, subscribe කරපු, comment කරන, like කරන ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉතින් එහෙමනම් ආයෙත් මම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.